මේ තියෙන්නේ මගේ වත්ත. මේක තමයි වෙනදාට මම වෙන අයට දීලා නෝට් එකට ගහන්න කිව්වහම සුද්ධ කරවගෙන බොහොම පිළිවෙලට ඒගොල්ලන් කපලා යන වත්ත. දැන් මේක මම අර ඊයේ දාපු පෝස්ට් එකක් මම දැම්මා කිරිවත්තුඩුවේ රංජිත් ඒ මිනිස්සයාගේ නම. මම මේක දාන්න හේතුව දැන් මේ වීඩියෝ එක මම දාන්නේ නැහැ කීයටවත්. නමුත් නමත් එක්කම මම කියන්න හේතුව මම මේ දැන් ඊයේ කරපු භාගිත කරපු වැඩේ නිසා ඉල්ලුවා මේ බාන්න මේ මෙතන උදළු ගා මේ සුද්ධ කරපුවා ඇදලවත් ගිහිල්ලා නැහැ මේ කුණු. මේ ඒවත් එහෙමම දාලා. වෙනදට එන කට්ටිය කවදාක්වත් එහෙම දාලා යන්නේ නැහැ. අනිත් එක ඒ මිනිස්සයා වෙනදට ආවහම සේරම කුණු ටික අතු ගාලා ඇදලා ඒ වැඩ විතරයි මං එයාට දුන්නේ වෙනදට. එයාට දුන්නේ වත්ත අතු ගන්නයි. මේ ගස්වල අතු පාහින්නයි, ගෙවල් වල මකුළු දැල් කඩලා දාලා ජනෙල් හොදලා දාන්නයි, කුණු ටික ඇදලා පුච්චලා දාන්නයි විතරයි. ඒ මිනිස්සයා ඒ වැඩ ටිකට බොහොම හොඳට කරා. ඒ වුණාට මේ පැනලා මට මේක පුළුවන් ඕන මැෂින් එකක් ගෙනත් දෙන්න කිව්ව නිසා මම මැෂින් එකක් ගෙන්නවල මගේ හිතවතෙක් මාර්ගයෙන් අලුත්ම මැෂින් එකක් දුන්නාට පස්සේ සම්පූර්ණ මේ ඊයේ කරපු වැඩේ 3600ක් සල්ලි ගත්තා. 2400ක තෙල් ඉවර කරා. 2T එකත් එක්ක මේ බලන්න මුළු දවසක්ම වැඩ කරලා සම්පූර්ණ මේ ටික එහෙම් පිටින්මයි අර කපලම නෑ අතන ඉඳලම අර ටික මුළු දවසකටම කරේ මේ මැෂින් එකක් ගහනවා කිව්වට මෙන්න කපලා තියෙන විදිය. මැෂින් ගහන්නේ මෙහෙමද? වැඩ දන්න මිනිස්සු මෙහෙමද වැඩ කරන්නේ? ඒ මිනිස්සයා මට කිව්වේ අපෝ නෝන අපි අක්කර ගණන් මැෂින් ගහන්නේ කියලා. නමුත් එහෙම කරන්න තියා මැෂින් එකක් අතටවත් අල්ලපු නැති මිනිහෙක් කියන එක මේ කපලා තියෙන එකෙන් පේනවා. දැන් මම මේ වීඩියෝ එක දාන්න හේතුව මම දැන් උදේ කතා කරා හෙට මට මගේ හිතවත් ආමි එකේ දෙන්නෙක් ඇවිල්ලා මේ ගාඩන් එක ඉතිරි ටික පිටිසකර කරලා දෙන්නම් කිව්වා. මම මේ මිනිස්සයාට මේ කිරිවත්තුඩේ රංජිත් කියන මිනිස්සයාට මම කිව්වා ඇවිල්ලා දැන් මම කිව්වා කෝල් එකක් දීලා ඇවිල්ලා ඔයාට මං ගෙව්ව ගානටවත් මට හරියට වැඩේ කරේ නෑ මම සැටිස් නෑ වැඩේට ඇවිල්ලා මේවා කපන්න මුකුත් ඕනේ නෑ ඔයා මේ ටික මේ හිට මේ කපන තනකොළ ටික කුණු ටික ඇදලා දාලා මේවා ඉවරයක් කරලා දෙන්න කියලා පොඩ්ඩක් ඇවිල්ලා අතකොට එයාගේ නෝනා පිටිපස්සින් දැන් කෑ ගහනවා පඩිය දෙන්න කියන්නේ ෆෝන් එක තියන්න පඩිය දෙන්න කියලා. එතකොට මම ඊයේ 3500ට කියන්නේ 3500 කියන්නේ මිනිස්සෙක් මේ කුලී වැඩ කරලා ගන්න ගානක් නෙමෙයි. දවල් කෑම දීලා උදේ තේ දීලා හවස කිරි තේ දීලා උදේටත් කිරි තේ දීලා ඔක්කොම දීලා මේ 3500ක් මං අතට දෙද්දි ඊයේ 3600ක් මගෙන් ගත්තා. ඒ කියන්නේ තෙල් ගේන්න දුන්නාම රුපියල් 2000ක් එකෙන් 100ක් එයා අරගෙන තිබ්බා. ඒකත් එක්කම 3600ක්. එහෙම කරලත් එයාගේ නෝනා කියනවා පඩිය දෙන්න කියන්නේ කියලා. කවදාකවත් පඩිය නොදී වැඩ කරෙත් නෑ. මෙතනින් මම උඩරිම අපි හොඳටම කන්න බොන්න දීලා තමයි වැඩ ටික කරලා යවුවේ. සත පහක්වත් අඩුව දුන්නෙත් නෑ. මේ හරකෙක් බල්ලු උලා කෑවා වගේ මේ හරක් උලා කෑවා වගේ මේ මෙච්චරයි කපලා තියෙන්නේ. මේ ඉතිරි ටික ඔක්කොම එහෙම් පිටින්ම කැලේ. දැන් මේ වගේ මිනිස්සුන්ට ඇත්තටම වැඩ බාර දෙන්න එපා. මැෂින් ගහන්න අරවන්න මේවා දෙන්න එපා. මම මේ වීඩියෝ එක දාන්න හේතුව මේ අනිත් මිනිස්සුත් අහුවෙනවනේ මේ නිකන් සල්ලි කියන ඒවානේ අපි දුක් මහන්සියලා හම්බ කරන ඒවා. ඒවා මේ විදියට බොරු කියලා ගසා කනවා නම් ඒ වගේ මිනිස්සුන්ව වැඩට ගන්න එපා. කීයටවත්. මම මේ ගෲප් එකෙන් මේ මිනිස්සයව හොයාගත්තෙත් එයාගේ නෝනම තමයි මේ මිනිස්සයාගේ නම්බරේ දාලා වැඩ කරන්න පුළුවන් කියලා දාලා තිබ්බෙත් දැන් නෝනා මම අර විදියට කෝල් කරාම පඩිය දෙන්න කියන්නේ ඇවිල්ලා වැඩ කරන්න නම් කිව්වා. ඒ කියන්නේ මේ හැම මේ පඩි නොදී වැඩ කරා කියලාත් දන්නේ මේ මිනිහා ඊයේ ගිහින් ගෙදර කිව්වේ. ඒක තමයි මම මේක දාන්න හේතුව. 3600ක් පඩි ගෙනිච්චා. දැන් දෙවෙනි පාර කෝල් කළා මම අහන්න ගියා පඩි නොදීද මම වැඩ ගත්තේ කියලා. බයි ෆෝන් එක ආන්සර් කරේ නැහැ. මේ කිරිවත්තුඩේ රංජිත් කියන පුද්ගලයාට ඊට පස්සේ ගෙවල් වල වතු වල වැඩ දෙනවා නම් මැෂින් එකක් නම් අත්තට පැත්ත පලාතේ දෙන්න එපා. මැෂින් එක සම්පූර්ණයෙන්ම බ්ලේඩ් ගෙවෙනකම්ම වැඩ කළා හොඳ වෙලාවට බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්. මැෂින් එක මට ඉතුරු වුණා. ඒකත් ඉවර කරා නම් මම ඒකටත් මේ ගෙවන්න වෙනවා. ඔන්න බලන්න මැෂින් එකේ බ්ලේඩ් එකට කරලා තියෙන වැඩේ අලුත්ම බ්ලේඩ් එකට. මෙන්න බ්ලේඩ් එකේ හැටි. මෙහෙම වෙනවද මේ තරම් පොඩි ඉඩමක් අලුතෙන්ම බ්ලේඩ් එකක් දාලා ගැහුවාම. ඒ කියන්නේ මේ මැෂින් එකක් ජීවිතේට හැන්ඩල් කරලා නැති මිනිස්සෙක් තමයි මේ ඊයේ ඇවිල්ලා මේ මහා ලොකුවට වැඩ පුළුවන් කියලා පෙන්නලා මට මෙන්න මේ විදියට හරක් උලා කෑවා වගේ තැන ඉතුරු කර මැෂින් ගහලා තියෙන්නේ. අපෙත් මෝඩකමට
ලාභයට වැඩේ කරන්න කියලා හිතාගෙන ප්‍රොෆෙෂනල් නොවන අයට මේ විදිහට වැඩ දෙන එක අපි මේ පේනවනේ අපි වියදම් කරපු සල්ලි වලට වෙන නාස්තිය. ඉතින් කවදාක්වත් වැඩක් බාර දෙද්දි මේ වගේ දෙයක් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට ඇරෙන්න මේ නිකම් සූපින් මිනිස්සුන්ට දෙන්න එපා. ගස්වල අතු කපලා නිකම් පොඩ්ඩක් උදළු ගාලා මිදුළු අතු ගන්න දන්න මිනිස්සුන්ට විතරක් දෙන්න එපා. ඒකයි මම මේ කියන්නේ.